2016 වර්ෂයේදී සයිබර් ප්‍රහාරයක් හරහා බංග්ලාදේශ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් වංචා සහගතව වෙනත් රටවල ගිණුම් වෙත හුවමාරු කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක කරනු අතර ඉන් ඩොලර් මිලියන 20ක් ලබා ගැනීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාව හරහායි. කෙසේ වෙතත් එම ඩොලර් මිලියන 20 වංචා කිරීමේ ප්‍රයත්නය වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පෑන් ඒෂියා බැංකුවේ නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරීත්වය හේතුවෙන් හැකි වූ අතර එම ක්‍රියාව ඇගයීමේ උත්සවයක් ඩකා නුවර පිහිටි බංග්ලාදේශ බැංකු මූලස්ථානයේදී පසුගියදා පැවැත්වුණේ බංග්ලාදේශ මහ බැංකුව අධිපති ආචාර්ය අස්හාන් මන්සූර් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවේදී බංග්ලාදේශයේ මහා බැංකුවේ අධිපති ආචාර්ය අෂාන් මන්සූර් මහතා කියා සිටියේ පෑන් ඒෂියා බැංකුවේත් ශ්‍රී ලංකා බැංකු පද්ධතියේ තිබෙන ක්‍රියාපරිපාටි නිසි අයුරින් ගෝලීය මූල්‍ය නීති අකුරටම පිළිපැදීමෙන් විශේෂයෙන් ගනුදෙනු හුවමාරු කිරීම සම්බන්ධයෙන් අප බැංකුව විසින් ගත් ක්‍රියාමාර්ග ඒකම අප නිලධාරීන් විසින් ගන්නා ලද විමසිලිමත් ක්‍රියාමාර්ග මේ සියල්ල හේතු වුණා මේ මුදල් අපේ ගිණුමකට බැරනවන්නට. ඉතින් ශ්‍රී ලංකාව වශයෙන්ුත් ශ්‍රී ලංකා බැංකු ශාස්ත්‍රය වශයෙන්ුත් ඒකම පෑන් ඒෂියා බැංකුව වශයෙන්ුත් අපි ඇත්තටම අද දවස ඉතාමත් කීර්තිමත් දවසක් ලෙසින් සැලකනවා.